චව් මේ වීඩියෝ එකෙන් පෙර කරපු වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ කරන්ට් බිල අඩු කර ගැනීමට උපදෙස් ටිකක්. ඒකේ ප්‍රධාන අමුත්තා උනේ ටයිමර් එක. මේ වීඩියෝ එකට දාලා තියෙන කමෙන්ට් සහ මට ඇවිත් තියෙන මැසේජ් අනුව මට තේරුණා ගොඩක් අය ටයිමර් එකක් කියන්නේ කියන එකේ ගැන තේරුමක් නැහැ සහ සමහර අයට මේක භාවිතා කරන්නේ කොහොමද කියන එක තේරුමක් නැති බව. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඒ කොටස ඔයගොල්ලන්ට කියලා දෙනවා. මුලින්ම කියලා දෙන්නම්. මම දන්න තරමින් ටයිමර් එකක් කියන්නේ සාමාන්‍යයෙන් යම් මැෂින් එකක් ඔන් ඔෆ් කරන්ඩ අපි තීරණය කරලා දෙන කාලය මැෂින් එකේ සෙට් කරන්න භාවිතා වෙන ගැජට් එක. මම දැන් මේවට කියන නිවැරදි වචන දන්නේ නැහැ. අපි තීරණය කරනවා අපේ මැෂින් එක මේ වෙලාවට තමයි ඔන් වෙන්න ඕනේ, මේ වෙලාවට තමයි ඔෆ් වෙන්න ඕනේ කියලා. ඉතින් කොහොමද මේ වගේ දෙයකින් කරන්ට් එක අඩු කරගන්න උදව් ලබා ගන්නේ? මම ඔයගලන්ට වීඩියෝ එකේ කියලා තියෙනවා මම මේක අපේ ගෙදර පාවිච්චි කරන්නේ වතුර රත් කරන්න පාවිච්චි කරන බොයිලර් එකට. දැන් මේ බොයිලර් එක කියලා අදහස් කරන්නේ නාන්න පිගන් සෝදන්න සියලුම වැඩ කරගන්න පාවිච්චි කරන වතුර රත් කරන ලොකු මැෂින් එක ගැන. අපි දන්නවා මේ මැෂින් එක දවසේම ප්ලග් එකට ගහලා තිබුණොතින් වතුර අඩු වෙන සෑම වෙලාවකම ඒක ඔටෝමැටික් ඔන් වෙනවා. ඉතින් එහෙම ඔන් වෙනකොට අපේ කරන්ට් බිලත් අනිවාර්යෙන්ම වැඩි වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ මැෂින් එක භාවිතා කරලා බොයිලර් එක කොයි වෙලාවටද ඔන් වෙන්න ඕනේ, කොච්චර කාලයක් ඔන් වෙලා තියෙන්න ඕනද, ඊට පස්සේ කීයටද ඔෆ් වෙන්නේ කියන එක තීරණය කරන්න. දැන් කතා කරමු ටයිමර් එකක් කොහොමද භාවිතා කරන්න කියලා. මුලින්ම කරන්න තියෙන්නේ හොඳ ටයිමර් එකක් ගන්න. මෙතනදී කියන්න ඕන සමහර අය මගෙන් අහලා ඉවලා තියෙනවා මොකද්ද මේකේ බ්‍රෑන්ඩ් එක කියලා. ඇත්තටම බ්‍රෑන්ඩ් එක අදාළ නැහැ. ඔයගොල්ලෝ ටයිමර් එක ගන්න යන්න ඕනේ ප්‍රමිතියක් ඇතුව බඩු විකුණන කඩේකට. මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ ටයිමර් එකට ඔයගොල්ලෝ ටයිමර් එක මොකක් සඳහාද භාවිතා කරන්න යන්නේ කියන එක. ඒ කියන්නේ ලොකු කරන්ට් එකක් පාවිච්චි කරන මැෂින් එකකට නම් ඔයගොල්ලෝ ටයිමර් එක පාවිච්චි කරන්න යන්නේ අනිවාර්යෙන්ම ඒකට සුදුසු ටයිමර් එකක් වෙන්න ඕන. දැන් උදාහරණයකට ගත්තොත් මේ ටයිමර් එකට දරා ගන්න පුළුවන් වොට්ස් ප්‍රමාණය 3500යි. ඉතින් ඔයගොල්ලන්ට මේවා ගැන ලොකු තේරුමක් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ යන කඩේ ඉන්න කෙනෙක්ගේ උදව්ව අරගෙන නිවැරදි ටයිමර් එකක් තෝරගන්න. ටයිමර් එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ටයිමර් එක ප්‍රෝග්‍රෑම් කරන්න. අපි කියමුකෝ ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ උණු වතුර බොයිලර් එක සඳහා. ඔයගොල්ලන්ට පුළුවන් දිනපතාම මේ මැෂින් එක මේ වෙලාවට ඔන් වෙන්න සහ මේ වෙලාවට ඔෆ් වෙන්න, ඒ වගේම දවසට කී වතාවක් ඔන් ඔෆ් වෙන්න ඕනද කියන එකත් තීරණය කරන්න. දැන් මේ මැෂින් එකේ නම් තියෙන්නේ උදේ හවස විතරයි. එහෙම නැත්නම් ඇති මම දන්නේ නැහැ. දැන් මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ උදේට පැය 2ක් ටයිමර් එකෙන් ඔන් වෙනවා අපේ උණු වතුර මැෂින් එක. ඊට පස්සේ ආපහු හවසටත් පැය 2ක් ඔන් වෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්න පිරිස අනුව සහ භාවිතා කරන වතුර ප්‍රමාණය අනුව. ටයිමර් එක ප්‍රෝග්‍රෑම් කරුවට පස්සේ කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ බොයිලර් එකේ ප්ලග් එක තියෙන තැනින් ප්ලග් එක ගලවලා ටයිමර් එක ගහන්න. බොයිලර් එකේ ප්ලග් එක ටයිමර් එකට ගහන්න. නැවත වතාවක් මතක් කරනවා මේක ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරන්න ඔයගොල්ලන්ගේ ටයිමර් එකේ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් පාවිච්චි කරන්න ඕන. මම දැන් ඔයගොල්ලන්ට කියලා දුන්නේ පොදු තොරතුරු ටිකක්. මම ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. දැන් කොහොමද ටයිමර් එකක් පාවිච්චි කරන්න කියලා. පැහැදිලි නැත්නම් ආපහු ලියන්න. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. තව ඉදිරියටත් මගේ වීඩියෝස් බලන්න අමතක කරන්න එපා. චාව්.